Hi, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ මගේ බබාට අසනීප දවස්වල මං හදපු කෑම වර්ග 4ක් කොහොමද හැදුවේ කියලා. ඉතින් මේක අම්මා කෙනෙක්ට වටිනවා කියලා මට හිතුන නිසා තමයි මම මේක ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නේ. මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට බබාලට උදේට දෙන්න පුළුවන්. ගොඩාක් වෙලා යන්නේ විනාඩි 5කින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් බබාලට දෙන ඕට්ස් වර්ගයක් දාලා වතුර ටිකක් දාලා හොඳට තඹ ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බබා කන්න කැමති ඕන පළතුරක් මේකට ඇඩ් කරලා බබාට දෙන්න පුළුවන්. ඉතින් මේ බබාට මං ඇපල් ඇන් සිනමන් චුට්ටක් පොඩි පවුඩර් එකක් ටිකක් ඇඩ් කරනවා ඒකටම. එතකොට පොඩි රසක් එන නිසා. ඉතින් ඒකත් දාලා විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගන්න ඕනේ අපි. ඊට පස්සේ ඒක බබාගේ ප්ලේට් එකට දාලා හරි බෝල් එකට දාලා ඒකට මම පොඩි දෙයක් ඇඩ් කරා. ඒ තමයි හනි ටිකක්. ඉතින් ගොඩාක් හොඳයි බබෙක්ට කෑම එකට ඩේට්ස් එකතු කරනවා නම් මාස 9න් පස්සේ. හරි. දෙවෙනි එක තමයි මෙන්න මේක. වටක්ක කැරට් අල පරිප්පු සුදුලුණු චූටි බිකි දෙක තුනක්. ඊට පස්සේ හාල් එකට හොඳට චිකන් ටිකක් වැඩිපුර දාලා හිමින් මද ගින්දරේ විනාඩි 20ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අර අනිත් තෙලවල ටිකත් පොඩි ටෙම්පරාදුවක් කරලා ඒකටම දාන්න. එතකොට අර රසට අපිටත් ගොඩක් අසනීප කාලේට අපි ආසනි සුප් වගේ බොන්න. ඉතින් ඒ වගේ හොඳට සුවඳට ඔක්කොම එළවලු ටික දාලා හොඳට හිමින් ගොඩාක් වෙලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ එළියට අරගෙන චුට්ටක් නිවෙන්න තියලා මම මේ ෆස්ට් ටයිම් තමයි බබාට බ්ලෙන්ඩ් කරලා දෙන්නේ. එතකොට බබාට ගොඩක් ලේසි වුණා කන්න. එයාගේ අසනීප තත්ත්වෙත් එක්ක උගුරේ අමාරුවක් තියෙන නිසා. ඉතින් බ්ලෙන්ඩ් කරලා දුන්නම බබා හොඳට ඒ කෑම එකම කෑවා. ඉතින් අපිටත් සනීප නැති ඉන්න මං ඉඟුරු ප්ලේට් එකක් හදාගත්තා. මේ තුන්වෙනි එක ඉතින් කෝන් එක හොඳට පොඩියට කපා ගන්න ඕනේ. මොකද පොඩි බවෙක්ට දෙද්දි හොඳට තඹ ගන්න ඕනේ. එතකොට තමයි ඒක මෑෂ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳට මේ ටික ඔක්කොම කපාගෙන චිකන් ටිකකුත් තරම් චූටි පීසස් වලට කපලා ඒ දෙක හොඳට හොදලා අර මං කලින් කිව්වා වගේ මද ගින්දරේ හිමින් තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් හිමින් තැම්බෙන්න තමයි ඒකේ සුවඳ රස අපිට දැනෙන්න වැඩි. ඉතින් කලින් වගේම ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේකෙන් මං කෑම දෙකක් හැදුවා. ඒ කියන්නේ මේකටම එග් එකක් දාලා මම බ්ලෙන්ඩ් කරලා වෙනම හැදුවා. අනිත් එක කෝන් එකයි චිකන් එකයි විතරයි. මං හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වටින වීඩියෝ එකක් වෙයි කියලා ඔයාලට. ඉතින් මේ වගේ තවත් ලේසියෙන් විනාඩි 5ක් 10ක් ඇතුළත හදාගන්න පුළුවන් කෑම වර්ග වට්ටෝරු ඔයගොල්ලන් දන්නවා නම් මේ වීඩියෝ එක පළවෙන් කමෙන්ට් කරන්න. ඉතින් මටත් වගේම මගේ වීඩියෝස් බලන තවත් අම්මා කෙනෙක්ට ඒක ගොඩාක් හෙල්ප්ෆුල් වෙයි. එහෙනම් thank you. තවත් vlog එකකින් හම්බෙමු.